දැන් මේ උසස් පෙළට කලා විෂය ධාරාව හදාරන දරුවෝ විෂයන් තෝරා ගනිද්දී මොන විෂයද තෝරගන්නේ කියලා ඒගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හේතුව මේ කලා විෂය ධාරාව යටතේ දරුවෙකුට හදාරන්න විෂයන් ගොඩක් තියෙන නිසා. එතනදී මම ඔබට කියලා දෙන්න හදන්නේ සිංහල විෂය සම්බන්ධව. හරිද? ඒතර පුතේ මේ සිංහල විෂය ඕගොල්ලෝ උසස් පෙළට තෝරගන්නකොට ඔබ සාමාන්‍ය පෙළට ඉගෙන ගත්තු සිංහල කොටසම ඊට වඩා පොඩ්ඩක් සංකීර්ණව පුළුල් අධ්‍යයනය කිරීමක් සිද්ධ වෙනවා. ඒකට සිලබස් එක සම්බන්ධ ගැටලුවක් නැහැ. ඔබට පුරාතන සාහිත්‍ය තියෙනවා, නූතන සාහිත්‍ය නවකතා කෙටි කතා තියෙනවා. ඒත් ඔබ සාමාන්‍ය පෙළට කරපු බැද්දේගම නවකතාව පද්‍ය පන්ති රසවින්දනය කරන්න තියෙන ඔය සිලබස් එක පොඩි එකක්. එතකොට ව්‍යාකරණ කොටස පුතාලගේ ව්‍යාකරණ කොටස උසස් පෙළට වෙනම පාඨමාලාවක් තියෙන්නේ, වෙන විෂය නිර්දේශයක් තියෙනවා, පොඩි පාඩම් ටිකක් තියෙන්නේ. ඒ පාඩම් ටික අපි බොහොම පිළිවෙලට ඉස්සලා අකුරු ගැන කතා කරනවා, අක්ෂර, ඊට පස්සේ පද ගැන කතා කරනවා, ඊට පස්සේ වාක්‍ය ගැන කතා කරනවා. ප්‍රශ්න පත්‍ර දෙකයි සාහිත්‍ය සහ ව්‍යාකරණ කියලා CA දෙකක් දීලා ආපහු එකට එකතු කරලා දෙකට බෙදලා ඔබට අවසන් ලකුණ හැදෙනවා. දැන් මේ විෂය සමහර වෙලාවට දරුවෝ අමාරුයි කියලා නිගමනය කරනවා විධිමත් ලෙස ඉගෙන ගන්නේ නැතුව. ඒකට හේතුව එයා සාමාන්‍ය පෙළ කරන කාලේ එයාට තියෙන විෂයන් අවය ඇතුලේ සිංහල කියන්නේ ටිකක් අවධානය අඩු විෂයක් දරුවා. ඒගොල්ලෝ මාංශ වෙන්නේ ගණිතයට, විද්‍යාවට, ඉංග්‍රීසි වලට. ඒකට ඒගොල්ලෝ ඒකට දක්වපු අවධානය අඩු නිසාම එයාට ඒක ටිකක් අමාරුයි වගේ දැනෙන්න පුළුවන්. නමුත් උසස් පෙළ ඔබ සිංහල තෝරගත්තාම ඔබේ විෂයන් තුනෙන් එකක්නේ. ඔබේ අවධානය වැඩි. ඒකට ඔබට ඒක පහසු වෙනවා. ඒ නිසා පුතා ඔබට සිංහල ව්‍යාකරණ තේරෙන්නේ නැහැ, විචාර ලියන්න බෑ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒකට හේතුව ඇත්තටම ඔබට ලියන්න බැරුව නෙවෙයි. ඔබ ඒ සඳහා ප්‍රාමාණික උත්සාහයක් දරපු නැති. ඒ නිසා පළවෙනි දේ සිංහල අමාරුයි කියන සංකල්පයෙන් බැහැර වෙන්න. එහෙම එකක් නැහැ. ඔබ ඒ වැරදි නිම්මක ඔබ ඉන්නේ මේ සාමාන්‍ය පෙළට යන්තම් සූදානම් වෙලා සිංහල වලට ඔබ ඒක අමාරුයි කියන. එතකොට පුතා ඔබ උසස් පෙළට සිංහල තෝරගත්තොත් පළවෙනි වැඩේ සිංහල තෝරගන්න සාමාන්‍ය පෙළ සිංහල වලට සම්මානයක් තියෙනවා. C1ක් අවම C1ක්වත් තියෙනවා. දැන් ඔබ උසස් පෙළට සිංහල තෝරගත්තට පස්සේ ඔබ කලා විෂය ධාරාව යටතේ බොහොම ඵලදායී විෂයක් තෝරගන්න. හේතුව දැන් පුතාලා දන්නවා කලා විෂය ධාරාවේ සමහර විෂයන් තෝරගත්තට පස්සේ සමහර පාඨමාලා වලට යන්න බෑ. දැන් උදාහරණයක් චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය හා රංගකලාව, ගෘහාර්ථික විද්‍යාව කියන විෂයන් තෝරගෙන තියෙනවා නම් ඒ දරුවට ලෝ ෆැකල්ටි යන්න බෑ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂන් සභාවේ නිකුත් වෙලා තියෙන වාර්තාව අරගෙන බලන්න. හැබැයි මේ සිංහල කරපු ළමයෙකුට මෙන්න මේ පාඨමාලාව හදාරන්න බෑ කියලා පාඨමාලාවක් නැහැ. කලා විෂය හදාරන දරුවෙකුට විශ්වවිද්‍යාලයේ ඕනෑම පාඨමාලාවක් හදාරන්න සිංහල විෂය ඕකේ. සිංහල විෂය ප්‍රමාණවත්. සිංහල විෂය හැදෑරුවා කියලා කිසිම පාඨමාලාවක් ඔබට හදාරන්න බැරි වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඊළඟ කාරණා. පුතා මේ උසස් පෙළ විෂයන් වල ඉසඩගේ කියන එක වැදගත් සාධකයන්. ඇත්තටම සිංහල කියන විෂයේ ඉසඩගේ පොඩ්ඩක් ඉහළ මට්ටමක තියෙනවා. ඒක පැහැදිලි ඔබට සාමාන්‍යයෙන් කලා විෂය ධාරාව හදාරන දරුවෝ වැඩිපුරම හදාරන විෂය මොකද්ද කියලා අහුවොත් සරල උත්තරේ සිංහල තමයි. ඒ නිසා ඉසඩගේ වැඩි. ඊළඟ කාරණා. දැන් උසස් පෙළට සිංහල තෝරගත්තු ළමයෙකුට ලැබෙන ප්‍රතිලාභ. ඒක සුවිසයි. පළවෙනි මේක කැම්පස් යන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ තියෙන ඕනම පාඨමාලාවක් හදාරන්න පුළුවන්. පැහැදිලිනේ? දෙවෙනි වැඩේ. පුතාලාට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණොත් තව තියෙනවනේ ඔප්ෂන් එකක්. විද්‍යාපීඨය. පුතා විද්‍යාපීඨය යනකොට ඔයගොල්ලෝ දන්නවා විද්‍යාපීඨයට සිසුන් ඇතුළත් කරගනිද්දී වැඩිම සිසු පිරිසක් ඇතුළත් කරගන්නේ ප්‍රාථමික අධ්‍යාපනය. 1-5 ශ්‍රේණිවල උගන්වන ගුරුවරු තමයි වැඩිපුරම පදවගන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ මේ පන්ති වල ඉගෙන ගත්තා ඉස්සර. ඒකට ඒ පන්ති වල ප්‍රමුඛම විෂය බවට පත් වෙන්නේ මව් භාෂාව. එතකොට ඔබට ප්‍රාථමික ඉල්ලන්න බෑ ඔබ උසස් පෙළට සිංහල ඉගෙනගෙන නැත්නම්. දෙවෙනි කාරණා. ඔයගොල්ලෝ දන්නවා ඊට අමතරව විද්‍යාපීඨයට ගුරුවරු බඳව ගනිද්දී 6 7 8 9 10 11 සිංහල කියන දෙයටත් ගුරුවරු බඳව ගන්නවා. ඒක ඉල්ලන්නත් බෑ ඔබට ඔබ සිංහල හදාරලා නැත්නම්. ඔබට විද්‍යාපීඨ යන්න ගියාම ඔබ සිංහල හදාරලා නැත්නම් උසස් පෙළට ඉතාම සීමිත අවස්ථා ටිකක් විතරයි ඔබට ලැබෙන්නේ. ඒ උදාහරණයක් විද්‍යාපීඨ පුරප්පාඩු 100ක් තියෙනවා නම් 85ක් 90ක්ම සම්බන්ධ වෙන්නේ සිංහල තෝරගත්තු දරුවන්ට. ඔබට කැම්පස් ඕනම පාඨමාලාවකට යන්න සිංහල ඕන වෙනවා. විද්‍යාපීඨ යන්න සිංහල ඕන වෙනවා. ඊළඟ වැඩේ. ඔබට විශ්වවිද්‍යාලය යන්නත් බැරි වුණා, විද්‍යාපීඨ යන්නත් බැරි වුණොත් රාජ්‍ය සේවයට යන්න බැරිද? මොකද බැරි? ඕන තරම් තියෙනවා යන්න. ඒ කොහොමද? ඇයි පුතා තරඟ විභාග? අපි සාමාන්‍යයෙන් කියන්නේ රාජ්‍ය කළමනාකරණ සේවා සහකාර MSO ග්‍රාම නිලධාරී. එතකොට ඒ ඇතුළු තව විශාල රැකියා ප්‍රමාණයක් තියෙනවා. උසස් පෙළ සමත් දරුවන්ට අයදුම් කරන්න පුළුවන්. ඒවයි ඒ විභාගවලදී ඔබට ලැබෙනවා බොහෝ විට ප්‍රශ්න පත්‍ර 2ක් හෝ 3ක්. භාෂා හැකියාව,
බුද්ධි පරීක්ෂණය සාමාන්‍ය දැනීම. සමහර විභාගවල භාෂා හැකියාවයි බුද්ධි පරීක්ෂණය විතරයි. සමහර ඒවායි භාෂා හැකියාවයි බුද්ධි පරීක්ෂණය සාමාන්‍ය දැනීමයි තුනම යෙදෙනවා. මොනවා වුණත් භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. මේ මෑත කාලීනව ගැසට් තුන අධිකරණ සේවා ලිපිකරු තරග විභාගයේ ගැසට් එක තියෙන මේටි ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. එකක් සිංහල මේ භාෂා හැකියාව. මේ ප්‍රශ්න පත්‍රයේ අපේක්ෂකයාගේ අදහස් ප්‍රකාශනය, අවබෝධය, අක්ෂර වින්‍යාසය, භාෂාවාහ රචනය, ලිපිකටුපත්, සපයා ඇති දත්තානුව ප්‍රස්ථාර වගු සකස් කිරීම වේ. එතකොට මේ උසස් පෙළට සිංහල කරපු දරුවෙකුට මේ වගේ තරංග විභාගයක් ලියන්න ගියාම කිසි කරදරයක් නැහැ. ඔබ උසස් පෙළට ඉගෙන ගත්තු ටික තරංග විභාගෙට ලියන්න පුළුවන්. සරල උදාහරණයක් මේ මෑත කාලීනව MSO විභාගේ මගින් උසස් පෙළ ඉගෙන ගත්තු බොහෝ දරුවෝ පත් වෙන්න ලැබුවා. සමහර දරුවෝ විශ්වවිද්‍යාලේ ඉන්න ගමන්. මීට පෙර මට මතකයි ග්‍රාමීය නිලධාරී විභාගයේ පසුගිය වසරවල ප්‍රතිඵල නිකුත් වුණු වෙලාවේ අපෙන් විශ්වවිද්‍යාලෙ ගියපු දරුවෝ, විශ්වවිද්‍යාලෙ නොගියපු දරුවෝ විශාල ප්‍රමාණයක් ග්‍රාමීය නිලධාරී විභාගයේ සමත් වුණා. දැන් ඔයගොල්ලෝ පටු විදියට හිතන්න එපා. මේවා පොඩි රැකියා නේද කියලා. නෑ පොඩි රැකියා නෙවෙයි දැන්. මේ අධිකරණ සේවා ලිපිකරු කියන රැකියාවට ඇතුළත් වුණාට පස්සේ ඔබට උපාධියක් තියෙනවා නම් පළමු අවුරුදු 5 සම්පූර්ණ වුණාට පස්සේ ඔබට අධිකරණ රෙජිස්ට්‍රාර් කියන සීමිත විභාගෙ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට උපාධියක් නැහැ ඔබ උසස් පෙළ විතර නම් ඔබට අවුරුදු 7ක්, සමහර ඒවායි 7ක්, සමහර ඒවායි 10ක් සම්පූර්ණ වුණාට පස්සේ ඔබට සීමිත විභාගෙ ලියන්න පුළුවන්. එතකොට ඔබ අධිකරණ රෙජිස්ට්‍රාර්. දන්න අය දන්නවා අධිකරණ රෙජිස්ට්‍රාර් කියලා කියන්නේ අපේ රාජ්‍ය සේවයේ ටිකක් ඉහළ තනතුරක්, ලොකු වැටුප් ලැබෙන, ලොකු සමාජ පිළිගැනීමක් තියෙන ඉහළ තලයේ රැකියාවක්. ඒ නිසා මේ රාජ්‍ය රැකියාවක තියෙන ගුණාත්මක භාවය ඔබ දන්නවා. විශ්‍රාම වැටුප් හිමි වෙනවා. ඔබට අග්‍රහාර රක්ෂණයක් ලැබෙනවා. දන්නවනේ ඉතින් රාජ්‍ය රැකියාවක් කරන්න තමයි කලා කරන්නේ. එතකොට පුතා ඒ කාරණාව. දැන් අපි හිතමුකෝ මේ ඔබ විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධිය ගත්තා කියලා. ඒත් ඔබ දන්නවා අපේ රටේ රාජ්‍ය සේවයට යන දැන් අනිවාර්යෙන් තරංග විභාගයකට ලියන්න වෙනවා. ඒ තරංග විභාග ලියද්දි මොනවද අහන්නේ? බොහෝ විට ඒ තරංග විභාගවලත් පුතා අනිවාර්යයෙන්ම මේ කාරණාව ඔබට අවධානය යොමු කරන්න වෙනවම තමයි. මොකක් ගැනද? මොන කාරණාව ගැනද? තරංග විභාගවලදී ආයිත් ඔබට ඔබ උපාධිය ගත්තත් භාෂා හැකියාව ආයි විභාගයකට ලියන්න වෙනවා. දැන් උදාහරණයක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ මෑත කාලීනව ගැසට් වෙලා තියෙනවා තවත් විභාගයක් මේ අධිකරණ සේවා ලිපිකරුවරට අමතරව මේ කෘෂි සංවර්ධන නිලධාරී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී දෙවෙනි තනතුරේ නිලධාරී තනතුරේ දෙවෙනි ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම විවෘත තරග විභාගය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී තනතුරේ දෙවෙනි ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම විවෘත තරග විභාගය 2026 මේ තියෙන ගැසට් එක. මේ ගැසට් එකේ මෙන්න ඔබට තියෙනවා විභාගය ලියන්න. ඔබට ලියද්දී ඔබට විභාගෙදී ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබෙනවා. එකක් භාෂා හැකියාව. අධ්‍යාපන සුසුකම් තියෙන්නේ. අවබෝධය කාලේ පැය එකමාරයි මුළු ලකුණු 100යි. බුද්ධි පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර දෙකයි. මේ අවබෝධ ප්‍රශ්න පත්‍රේ මොනවද තියෙන්නේ? භාෂා හැකියාව කොටස හා සමාන ඔබට ඔබේ සිංහල දැනුම තමයි පරීක්ෂා වෙන්නේ. එතකොට ඔබ උපාධියක් ලබාගෙන රාජ්‍ය රැකියාවකට ගියා ඔබට තරඟ විභාගයකදී මුහුණ දෙන්න වෙනවා. ඒ තරඟ විභාගවලදී ආය අහන්නේ අක්ෂර වින්‍යාසය, ආය සාරාංශකරණය, වාක්‍ය වින්‍යාසය, මේ උසස් පෙළට ඉගෙන ගත්තු ව්‍යාකරණ ටිකම ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන්. ඒ නිසා පුතා ඔබ කලා විෂය ධාරාව හදාරනකොට ඔබේ බලාපොරොත්තුවක් තියෙනවා නම් රාජ්‍ය සේවයට යන්න. ඔබ තෝරාගත යුතු විෂයක් සිංහල. මම සරල උදාහරණ කීපයක් කිව්වේ. දැන් ඔගොල්ලෝ ඕනම් බලන්න පසුගිය වසර කීපේ අරගෙන පසුගිය වසර 10 ලංකාවේ මුල් දිස්ත්‍රික් කුසලතා ගත්තු දරුවෝ 99ක් සිංහල හදාarලා තියෙනවා. මේ මෑත කාලීනව මගේ පන්තියේම ලංකාවේ 3 වෙනි අවස්ථා දෙකක් වාර්තා කළා. ඒ දරුවෝ දෙන්න ඉතින් මගේ පන්තියේ නැති සිංහල කළා. දිස්ත්‍රික් එක පළමු වෙනියා, දෙවෙනියා, තුන්වෙනියා වගේ මෑත කාලීනව මගේ පන්තියේ දිස්ත්‍රික් 1 2 3 අවස්ථා 10ක් තියෙනවා. ඒතකොට ඒ සිංහල හදාරපු දරුවනේ හිතට ESD ස්කෝර් එක තියෙනවාද? ආයි ප්‍රශ්න කරන්න වැඩක් නැහැ. දිස්ත්‍රික් ෆස්ට් වෙන්නේ හෝ අයිලන්ඩ් ෆස්ට් වෙන්නේ නැහැ නේ පුතා. සිංහල වල ESD ගේ අඩුනා. ඒ නිසා ඔබ උසස් පෙළට කලා විෂය ධාරාව හදාරන්න බුද්ධිමත් තීරණයක් ගත්තට පස්සේ ඒකේ තවත් එක බුද්ධිමත් පියවරක් තමයි සිංහල විෂය තෝරගන්නවා කියන එක
තවත් දෙයක් පුතාලට සිංහල භාෂාව ඉගෙන ගන්නකොට ඔබේ ලේඛන කුසලතාවය ඔබේ පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒතර ඔබට තාර්කිකව යම් දෙයක් කල්පනා කරලා ලියන්න භූගෝල විද්‍යාව හෝ දේශපාලන විද්‍යාව හෝ බෞද්ධ ශිෂ්ටාචාරය හෝ වෙනත් විෂයක් ඔබට ලියනකොට සිංහලෙන් හදලා දෙන ලේඛන හැකියාව ලේඛන කුසලතාව ඔබට ඉහළ ප්‍රතිඵලයකට යන්න පිහිට වෙනවාමයි. ඒ නිසා උසස් පෙළ කරනකොට කලා කරනවා නම් අනිවාර්යෙන් සිංහල තෝරන්න. ඒක බොහොම හරවත් රසවත් ඉගෙන ගන්න. ලොකුට පාඩම් කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. පොඩි පොඩි කතා ටිකක් තියෙනවා. රසවත් ඉගෙන ගත්තා නම් ආයි පාඩම් කරන්න ඕනේ නැති වෙන්න මතක තියාගන්න පුළුවන්. පන්තියට ඇවිත් බලන්න. ඔබට අදහසක් ගන්න පුළුවන් මේ සම්බන්ධව. ජය වේවා. ඔබ සියලු දෙනාට විශ්වවිද්‍යාල හීනේ හැබෑ කරගන්න දිරිය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්.